අද අපි කිරි අලුව හදන්නයි යන්නේ. මගේ විදිහට මගේ රෙසිපි එකට. ඉතින් අපි හදලා බලමු. ඉස්සෙල්ලාම මම බෙදගත්ත හාල් පිටි, ඊට පස්සේ සීනි, ඊට පස්සේ පොල් කිරි, ඊට පස්සේ එනසල් සහ කජු. ඉතින් අපි කජු අලුව හදමු. ඉස්සෙල්ලාම වතුර අඩු කෝප්පයක් අරගෙන මම එක තාච්චයකට දානවා මේ විදිහට. ඊට පස්සේ සීනි ටික අපි මේ විදිහට දාගන්නවා. දාගෙන හොඳින් මේ විදිහට කලවම් කරගන්න ඕනේ. මේ විදිහට උතුරනකම් මෙහෙම කලවම් කරගන්න ඕනේ. ඉස්සර අපේ අම්මලා කියන විදිහට නම් නූල් ඇදෙන පදමට අපි හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ මගේ නූල් ඇදෙන පදම ඊට පස්සේ මම අර හදාගත්ත පොල් කිරි අඬු කෝප්පේ නූල් ඇදෙන පදම ආවට පස්සේ මම මේ අඬු කෝප්පෙන් එක මේ විදිහට දාලා ඒකත් මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. ඒකත් හොඳට මේ විදිහට කලවම් වෙන්න ඕනේ. හැමෝම මෙහෙම හදන්නේ නැහැ. ඒත් කිරි අලුව හදන විදිහට නම් අපි පොල් කිරි දානවා. ඊට පස්සේ මේ විදිහට එනසල් ටික ඒකත් දාලා අපි හොඳට මේ විදිහට කලවම් කරගන්නවා. මෙහෙම. ඊට පස්සේ අර කජු ටික මම කුඩු කරගත්තා. ඔයාලට කැමති කජු වර්ගයක් ගන්න පුළුවන්. මම නම් ගන්න තියෙන රට කජු. ඒකත් මේ විදිහට දාලා ටිකක් උතුරනකම් ඒකත් නිකන් නූල් ඇදෙන පදම වෙනකම් අපි කලවම් කරගන්න ඕනේ. අලුව කියන්නේ ඉස්සර නම් මම හදන්න ඇත්තටම අකමැති කෑමක්. මොකද හැමෝම කියනවා මේක ගල් වෙනවා එහෙම කියලා. ඒත් හරිම ලේසි කෑමක්. ඔයාලත් හදලා බලන්න. ඊට පස්සේ මේ පැණි ටික දැන් ඉතුරුව ඇති. මම අර බෙදගත්ත හාල් පිටි මේ විදිහට ටිකෙන් ටික මම කලවම් කරනවා. ටිකෙන් ටික කලවම් කරගන්න ඕනේ. ටිකක් අත ඉක්මනට අපි හිමීට කලවම් කරගන්න ඕනේ. සමහරු හදන අලුවවල පදම මේ වෙනස් වෙනවා. මොකද මේ පොල් කිරි නිසා. මේ විදිහට මෙහෙම ටික ටික දාගෙන අත චුට්ටක් ඉක්මන් කරගෙන අපි කලවම් කරගන්න ඕනේ. හාල් පිටිත් බෙද ගන්න ඕනේ. ටිකක් හොඳට ටිකක් ඩස්ට් එක වගේ හිටින්න. ඊට පස්සේ මම ට්‍රේ එකක් ලෑස්ති කරගත්තා. මේ බෙදපු හාල් පිටි ටිකෙම දාගෙන ඊට පස්සේ මේ පදම එනකම් මේ ඔයාලට පේනවා අතින් අල්ලන්න පුළුවන් පදම. ඊට පස්සේ මම අර හදාගත්ත ට්‍රේ එකට මේ විදිහට ඉක්මනට මේක දාගෙන හදා ගන්නවා. ටික දාගන්නවා. මොකද ගල් වෙයි කියලා පුංචි බයක් තියෙන හින්දා. මේක දාගෙන ඉක්මනට මේ විදිහට අතුර ගන්න ඕනේ. ඊට පස්සේ මම ඉක්මනට හදාගෙන ඒකට උඩින් අර බෙදගත්ත හාල් පිටි ටික මේ විදිහට එකගෙන හදා ගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට කපා ගන්නවා. ඔයාලට කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. මේ තියෙන මම මේ විදිහට හදාගත්ත කිරි අලුව. ඔයාලත් කාලා බලන්න, රස බලන්න. මට ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. මම අහන් හිටියට ගොඩාක් ස්තුතියි. ඔයාලට සුබ දවසක්.